ආයුබෝවන් මගේ YouTube channel එකට ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයගොල්ලන්ට පෙන්වන්නේ කොහොමද කරවිල පුරවල උයාගන්නේ කියලා. අපි සාමාන්‍යයෙන් මාළු මිරිස් පතෝල වගේ දේවල්නේ උයලා මෙතෙක් ගොඩක් ප්‍රසිද්ධ කාලා. I think මම හිතනවා ඔයගොල්ලන් කරවිලත් මේ විදිහට මාළු මිරිස් පුරනවා වගේ පුරවලා දවසක් හදලා බලලා එහෙනම් මම ඔයගොල්ලන්ට පෙන්වන්නම් මොනවද මේකට දාන ඉන්ග්‍රීඩියන්ට්ස් කියලා. එහෙනම් අපි බලමු කොහොමද මේ කරවිල පිරුම හදාගන්නේ කියලා. අද මම ඔයගොල්ලන්ට පෙන්නනවා කොහොමද මේ කරවිල පුරවලා හදන්නේ කියලා. මේක ගොඩක් ඉන්දියන් අය කනවා මේ කරවිල මේ විදිහට හදලා. මම සාමාන්‍ය ප්‍රමාණයේ කරවිල ගෙඩි 5ක් අරන් තියෙනවා. ඔලිව් ඔයිල් අරන් තියෙනවා. කහ අරන් තියෙනවා. ලුණු සොයල්පයක් අරගෙන තියෙනවා. කබලේ බෙදලා කුඩු කරගත්තු සූදුරු කොත්තමල්ලි කුරුඳු පොතුවේ ඔක්කොම එකට දාලා කුඩු කරගෙන තියන් ඉන්නවා. උඹලකට ටිකක් අරන් තියෙනවා. අමු මිරිස් කරල් දෙක තුනක්, සුදු ලුණු, රට ලුණු, තක්කාලි, කොරියන්ඩර්, පොල් කිරි ස්වල්පයක්. මම බලන්නම් දැන් කොහොමද ඒක ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද ඒක හදාගන්නේ කියලා. දැන් මම ලුණු කපලා ඔක්කොම දැන් ලෑස්ති කරගෙන තියන් ඉන්නේ. දැන් ඒ ෆිලිං එක හදාගන්න. දැන් මම මේ කරවිල එකත් මැදින් පළලා ඒක මේ ඇට ඉවත් කරගෙන ඒකත් හදාගෙන තියෙන්නේ. දැන් මම පෙන්නන්නම් ඉස්සෙල්ලා ෆිලිං එක කොහොමද හදාගන්නේ කියලා. ඔක්කොම දැන් මේ ඇට ඉවත් කරලා මම මේකත් හදාගෙන තියෙනවා. මම පෙන්නන්නම් දැන් මම මේකට ඔලිව් ඔයිල් මේ සෙන්දි එකමාරක් විතර දාගන්නවා. ඔලිව් ඔයිල් ඒකට මම සුදු ලුණු ටිකක් දාගන්නවා. අමු මිරිස් ටිකක් දාගන්නවා. ලුණු ටිකක් ඒකටම එකතු කරගන්නවා. මේක දැන් සාමාන්‍ය ගන්නට බෙදුනට පස්සේ ඉතින් මම මේ සැහැන්දක් විතර දාගන්නවා උම්බල කඩ 3-5 මේ සැහැන්දක් විතර 3-5 දාගත්තා. තක්කාලි ටිකත් මේකට එකතු කරගන්නවා. පහ ටිකකුත් එකතු කරගන්නවා. ලුණු රසානුව ඒ අnder ප්‍රමාණයට මේ හොඳට මික්ස් කරගන්න ඕනේ. දැන් මම පෙන්නනවා කොහොමද ඒ කරවිලේ කොහොමද ඒක පුරවගන්නේ කියලා. අපි මාළු මිරිස් පුරවනවා වගේම මේකට ඉන්දියන් අය නම් මේක මේ නූලෙන් බඳිනවා වටේ ඉන්දියන් අය නම්. මම try කරනවා නොබැඳ මේක කොහොමද හදාගන්නේ කියලා. මොකද අර ෆිලිං එකේ එළියට නිසා තමයි ඒගොල්ලන් ඒක නූලකින් බැඳගන්නේ. ඒක එහෙම කරගත්තොත් ඉතින් ටිකක් අපිට කරදරයි. ඒකත් ගලවගෙන කරගන්නයි කනකොට පෙන්නන්නයි ඊට ටික. මම දැන් මේ කරවිල ෆිලිං ටික දාගෙන දැන් තියාගෙන ඉන්නේ. මම පෙන්නන්නම් කොහොමද මේක කුක් කරගන්නේ කියලා.
දැන් මම මේකට තෙල් ටිකක් දාගන්නවා. තෙල් මේස හැන්දක් එකමාරක් වගේ වෙන්න දාගන්නවා. තව මම ඉතුරු කරගත්ත 3-5 ටිකක් ඒකත් තක්කාලි ටිකක් දානවා. මේ පුරවගත්තු කරවිල මම එකින් එක මෙතන ඒක ඇතුළට තියාගන්නවා. මම ලුණු කුඩු චුට්ටකුත් තව දාගන්නවා. දැන් මම මේකට පොල් කිරි ටිකක් එකතු කරනවා. දැන් මගේ කරවිල පිරවීම රෙඩි. මේ අන්තිම උයාගත්තා මෙන්න මේ විදිහට තමයි ආවේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලොත් මේ වීඩියෝ එක නරඹලා ඔයගොල්ලන්ලුත් හදලා බලන්න. හදලා බලලා කැමති නම් මට කමෙන්ට් එකක් දාන්න. මොකද මේ හරි රසයි මේ කරවිල එක. අපි හැමදාම එකම විදියට කන එකේ බෙදලා කන එකට වැඩිය සම්මෝල කන එකට වැඩිය මේක රසයි කරවිල පුරවලා කාලා බලන්න. මම දාපු ඉන්ග්‍රීඩියන්ට්ස් ඔයගලන්ට පෙන්නුවා. එහෙනම් අද වීඩියෝ එකෙන් ඔයගලන් මගෙන් තවත් වීඩියෝ කෑමක් හදන විදිය බලන්න ඇති කියලා මං හිතනවා. මම හිතනවා ඔයගලන් මේක කැමති නම් ඔයගලන් try කරලා බලන්න. මම දන්නේව මං හැමෝටම share කරනවා. ඉතින් ඔයගලන් මගේ මේ වීඩියෝ එක නරඹුවට ඔයගලන්ට ගොඩාක්ම ස්තුතියි. බුත්සන්නයි දීපිහිටයි නැවත වීඩියෝ එකෙන් හමු වෙමු. එහෙනම් සුබ දවසක්.